එදා පිත්ත බෙදුන්නේ නැත්තම් තාම මාළු ටිකක් බා ගන්න තිබුණේ. පරාද. Oh, petinya coklat deh, Kak. Mama langgia. Langging giot tehek nih, hore besi lah. හොඳයි සාදුනාදයක් පවත්වන්න. සියලු දෙනාම নমස්කාරය කියන්න ඒ සිල් සමාදන් වීම සඳහා. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. බැසිල් සැබෑ වෙනසක් බැසිල් සිල් ගත්තා. සිල් ගත්තට බෑ සිල් රකින්න ඕන ඈ. එහෙමයි ග්‍රාමික මහත්තයෝ. උපාසකම බණක් භාවනා කරගෙන ඉන්න මං අතු ගන්නම්.
මේක තමයි පළංගම තියෙන්න ඕන. පළංගම ඔය වහින්න වෙලාවක් නැහැ. අතට ඕන දේ අරගෙන. බැසිල්ලු පාසක මහත්තයා. අතේ තියෙන බඩු ටික හොඟක් බර ඇති නේද? බර සහැල්ලු කරගන්නත් එක්ක එමු බලන්න මාත් එක්ක. අනේ අපේ හාමුදුරනේ මම සම්පූර්ණ විස්තරය කියන්නම්. පොලිසියෙන් නම් කියන්න එපා. කියමු බලන්න විස්තරේ. මම නොදන්න එකක්ද බලන්න. ඊයේ මම පාලු කඩේ ගාවෙන් එද්දී ඒක තමයි යකෝ මං කිව්වේ පන්සලේ තියෙන බරු ටිකට ගේමක් දෙමු කියලා. මචං පන්සලේ බඩු ටික නම් සුපිරි. කොහොමද මචං ගේම දෙන්නේ? හිත එන වෙලාවක් නැහැ. ඔය දාට පස්සෙන් නම් ගේම දෙමු බං. නානට මම කිව්වා වෙන එකක ගතේ බඩු ටික වන්නම් කියලා. ඉතුරු ටිකක් කියමු බලන්න එහෙනම්. හාමුදුරනේ තව මේ නාන මං අඳුරනවා. මට දැන් පැහැදිලි. මම මේ බඩු ටික අරන් ගිහින් නානට දීලා සල්ලි ගන්න හැදුවේ. නරකම නෑ බැසිල්ගේ ප්ලෑන්. අද ඉන්න උන්ට කොච්චර ධර්මයේ දේශනා කරත් වැඩක් නෑ. උන් හැදෙන්නෙත් නෑ. මුන් වගේ උන් කොහොමවත් හැදෙන්නේ. බැසිල්ට උදේ ග්‍රාමසේක මහත්තයා මුණ ගැහුණද? එහෙමයි අපේ හාමුදුරනේ. අර කඩේ ගාව හිටපු සගයෝ දෙන්න. ඊයරා මගෝඩි වැඩක් කරන්න ගිහලා අහුවෙලා. ග්‍රාමසේක මහත්තයා දැනගෙන තියෙන්නේ එතනින් තමයි. පන්සලේ පැරණි බඩු ටික හොරකම් කරන්න යනවාද? මුන් ගම කාලනේ අපේ හාමුදුරනේ. එනේ මේ මිනිස්සු එක්ක යන්නේ.